සුබ උදෑසනක් වේවා දෙවියන් වහන්සේට අතිශයින් ප්‍රශංසා වේවා. ඔගොල්ලෝ හැම කෙනෙක්ම උන්වහන්සේගේ අනුග්‍රහයෙන්, කරුණාවෙන්, ආශිර්වාදයෙන් ජීවත් වෙන බව සහතිකයි. අද කතා කරන්නේ එලිදරව් පොතේ. ඉතා වටින වචනයක්. ඉතින් මේ උන්වහන්සේ කිව්වා මේ වචනය අහන මේ වචනය කියවන මේ වචනේ තියෙන දේ කරන හැම කෙනෙක්ම ආශිර්වාද ලද. ඒ කියන්නේ අපිට අද අවශ්‍ය ආශිර්වාදය කියලානේ මිනිස්සු දුවන්නේ. අපි හැම කෙනෙක්ටම උන්වහන්සේගේ ආශිර්වාදය අවශ්‍යයි. නමුත් උන්වහන්සේ මේ පොතේ පොරොන්දුවක් දෙනවා. එකේ 3 උන්වහන්සේ කියනවා මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලබ්දෝය මක්නිසාද කාලය ළඟය උන්වහන්සේ ප්‍රොමිස් එකක් දීලා පොරොන්දුවක් දීලා කියන. ඉතින් එහෙනම් අද අපි අහන්න යන්නේ ඒ වචනය දෙවනි පරිච්ඡේදයේ පීස සභාවට ලිව්ව ඒ උන්වහන්සේ ලියුම් 7ක් ලිපි 7ක් ලියනවා සභා 7කට. යොහන් තුමාට කියනවා උන්වහන්සේ ස්වර්ගයේ සිට තමන්ගේ දූතයා ලවා උන්වහන්සේගේ ඒ පණිවිඩය උන්වහන්සේ යොහන් තුමාට දෙනවා. යොහන් තුමා සභා 7ට ඒ මුළු පණිවිඩෙම දෙතරව පොත ලියන්නේ ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන්. හරි අපි යාඥා කළ පටන් ගමු වෙනදා වගේ අද ටිකක් වෙලා යයි. නමුත් මම ඕගොල්ලන්ගෙන් එක ඉල්ලීමක් ඉල්ලනවා. ඕගොල්ලෝ වෙලාව දෙන්නේ මට නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේට. ඕගොල්ලෝ වචනය අහලා ඉගෙනගෙන ඒක තව කෙනෙකුට උගන්වන්න ඕනේ නිසා. ඒක පවසන්න ඕනේ නිසා ඒ වෙලාව දෙන්නේ උන්වහන්සේට. ඒ නිසා එක සැරේ බලන්න බැයි නම් දෙපාර තුන් පාර නවත්ත බැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් වචනය අහලා තේරුම් ගන්න මොකද්ද උන්වහන්සේ අපිට කියන්නේ කියලා. දාබර දෙවි ස්වාමිනී අප හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා. එදා ලාසරස් ගේ සහෝදරිය මරියා ඔබ වහන්සේගේ පාද පාමුල ඉඳලා එය දැනගත්තා. ඔබ වහන්සේ කුරුසිපත් වෙනවා ඒ ආලේප කිරීම. ඒ නිසා ඒ ඇලබැස්ටර් බොක්ස් එක ගෙනල්ලා ඒ තෛලය ඔබ වහන්සේව ආලේප කරා. ඒ ඔබ වහන්සේගේ වචනය දැනගෙන හිටියා. ඒ වගේ ස්වාමිනී අප හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ වචනයෙන් පිරීලා එය දැනගෙන ක්‍රියා කරන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සමග ඒ ආදර සම්බන්ධය ඒ පවත්වගෙන යන්න. ඒක නොකඩවා පවත්වගෙන යන්න. ශුද්ධාත්මයන් වහන්සේ දැන් අපිට උදව් කරන්න. මේ සියල්ල උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. දැන් මේ පොත පටන් ගන්නෙම ඉක්මනට වෙන්න ඕන දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමයි. කාගේ එළිදරව්ද? ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්. උන්වහන්සේ තමන් දූතයා කරනකොටගෙන තමන්ගේ මෙහෙකරු වූ යොහන්ට එය දන්වා එවූසේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ දූතයන් දේව දූතයන් ලවා උන්වහන්සේගේ මෙහෙකරු යොහන්ට දන්වන පණිවිඩය. එතකොට මේ අපි පළවෙනි පරිච්ඡේදය නෙමෙයි අද කරන්න යන්නේ 2. නමුත් අර පොරොන්දුවක් දෙනවා උන්වහන්සේ 1:3 මේ අනාගත වාක්‍යයේ වචන අනාගත වාක්‍ය කියන්නේ ඉස්සරහට වෙන්න යන දේවල්. මේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දුව මක්නිසාද කාලය ළඟය. හරි දැන් අපි යමු සභා 7කට උන්වහන්සේ ලිපි 7ක් යවනවා. යොහන් තුමාය ලියලා ඒ සභාවලට දන්වනවා. දැන් මේ එන්නේ පළවෙනි ලිපිය. එළිදරව් 2:1. එපීසේ සභාවේ දූතයාට මෙසේ ලියාපන්න.
කවුද එපීසේ සභාවේ දූතයා? මේ සභා හත ගත්තහම මේ සභා හතම ඒ දවස්වල අ, කුඩා ආසියාව නැත්නම් ඒ තුර්කියන් ඒ රටේ ඒ ප්‍රදේශයේ තිබුණ සභා හතක්. එතකොට එපීස සභාව ඇවිල්ලා මේ සභා හත සභා ඉතිහාසයේ ඉඳන් අද දක්වා පෙන්눔 කරනවා. මේ සභා හතේ ලක්ෂණ. මේ සභා හතේ තිබුණු ලක්ෂණ බලන්න අපේ සභාවල් වලත් තියෙනවද කියලා. ඉතින් උන්වහන්සේ එදා ඒ කතා කරේ ඇත්තටම තිබුණ සභාවල් වල. නමුත් මේ පොත මේ ලිපි ඉවර කරනකොට කියනවා සියලුම සභාවල් වලට ආත්මයන්න් වහන්සේ මේ පණිවිඩය කතා කරනවා. දැන් එපීසේ සභාවේ දූතයා කිව්වම සභාවේ එඬේරා පාස්ටර් තමයි මේ ලිපිය ලියන්නේ. සභාවේ එඬේරුන්ට සභාවේ නායකත්වය අරගෙන කරන අයට. මොකද ඒගොල්ලොන්ට තමයි යේසුස් වහන්සේ රැළ බලා ගන්න දුන්නේ. ඕනේ දෙයක් දැන් ඉස්කෝලේකට නම් ළමයින්ට පණිවිඩය වන්නේ නැහනේ. කියන්න තියෙන දේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට කියලා අරින්නේ. නේ? ඒ තැනක බලා ගන්න ඒ නායකත්වයට තමයි කියනවා. දැන් මෙතන කියන්නේ සභාවේ දූතයාට, මෙසෙන්ජර්ට, සභාවේ පාස්ටර්ට. තමන් දකුණතේ තාරකා හත දරන්නා වූ රන් පහන් රුක් හත මැද සක්මන් කරන්නා වූ තැනන් වහන්සේ මේ කාරණා කියනසේක. දැන් මොකද්ද රන් පහන් තාරකා හතයි රන් පහන් රුක් හතයි කියන්නේ? දැන් 1:20ට යන්න. 1:20 කියනවා මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් හතේද රහස ලියාපන්න. තාරකා හත නම් සභා හතේ දූතයෝය. පහන් රුක් හත නම් සභා හතේ. හත කියන්නේ සම්පූර්ණත්වය. එතකොට තාරකා හත කියලා කියන්නේ මේ සභා හතේ ඒ එඬේරු පාස්ටර්ලා නායකයෝ. එතකොට රන් පහන් රුක් හත කියලා කියන්නේ මොකද්ද? සභා හත. දැන් එපිසයට ලියුම පටන් ගන්නකොටම කියනවා තමන් දකුණතේ තාරකා හත දරන්නව. මේ දූතයෝ මේ පාස්ටර්ස් නැත්නම් මේ එන්ඩේරු උන්වහන්සේගේ කොහෙද තියාගෙන ඉන්නේ දකුණතේ. අද සේවය කරන අය ඉන්නේ උන්වහන්සේගේ දන්නවා උන්වහන්සේ. හරි? ඒකයි අපි ප්‍රවේශමෙන් කරන දේ කරන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේ කියනවා රන් පහන් රුක් හත මැද සක්මන් කරන්නා වූ තනන් වහන්සේ මේ කාරණා කියනසේක. මොනතරම් භයානකද? මුළු ලෝක සභාවම උන්වහන්සේ ඒ මැද සිටිනවා. අපි අර මෙනෝරා එක ගන්න පහන් රුක ඒ හතේ මැද උන්වහන්සේ තමයි නායකයා. උන්වහන්සේගෙන් තමයි අපිට සියලු දේ ගලා එන්න ඕනේ. ඉතින් උන්වහන්සේ මේ සභාව දැනගන්න ඕනේ උන්වහන්සේ මේ සභාවල් දෙස බලන් ඉන්නවා කියලා. මොකද උන්වහන්සේ තමයි සභාව මිලයට ගත්තේ. අපි උදව් කරේ නෑ උන්වහන්සේට. අන්න ඒ ආධිපත්‍ය අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔන්න රිපෝට් එක දෙනව මේ අපීස සභාවට. මොකක්ද රිපෝට් එක? එනම් නුඹේ ක්‍රියාවල්ද නුඹේ වැඩ සහ ඉවසීමද නුඹ නපුරන් නුරුස්සන බවද ප්‍රේරිතයන් නොවන නමුත් තුමු ප්‍රේරිතයෝ කියන්න නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන් යයි නුඹ දැනගත් බවද ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නෝ බවද දනිමි. දේවල් හතක් කියලා මේගොල්ලොන්ට ප්‍රශංසා කරනවා. රිපෝට් කාඩ් එක දෙනවා එෆීස සභාවට. මොනවද මේගොල්ලොන්ගේ ක්වොලිටිස් මොනවද මේගොල්ලොන්ගේ ගුණාංග තිබිච්ච. නුඹේ ක්‍රියා දන්න සභා හතටම උන්වහන්සේ කියනවා මම ඔගොල්ලොන්ගේ ක්‍රියා දන්නවා. කරන කිසි දෙයක් උන්වහන්සේගේ ඇස් වලින් වහලා නම් කරන්න බෑ. උන්වහන්සේ කියනවා ක්‍රියා මන් දන්නවා. ඔගොල්ලොන්ගේ වැඩයි ඉවසීමත් මන් දන්නවා.
නපුරන් නුරුස්සන බවද දන්නවා. ප්‍රේරිතයෝ කියලා ඇවිල්ලා ඒගොල්ලෝ බොරුකාරයෝ කියලා හෝදිසි කරලා බලලා කෙනෙක් බොරු ගුරුවරයෙක් කියලා අපි දැනගන්න නම් අපිට වචනය දැනගෙන ඉන්න ඕනේ. මේ එපිස සපා හිටිය අන්න ඒ වගේ අය. හොඳට වචනය දන්න උන්වහන්සේට ප්‍රේම කරපු අය. ඒ කියන්නේ මේ මුල් සභාව මේකේ ඉන්නේ ඔක්කොම උන්වහන්සේගේ අපෝස්තලවරුන් ප්‍රේරිතයන් උන්වහන්සේ යවන ලද්ද අ, එකතු වෙලා ඒ පටන් ගත්ත පළවෙනිම සභාව මේකට කියන්නේ අපෝස්ලික් චර්ච් කියලා. මේ සභා කාලයට කියන්නේ අපෝස්ලික් චර්ච් කියන්නේ අපෝස්තලවරුන් පිහිටවපු ඒ සභාව. ඉතින් මේ කාලය පළවෙනි සතවර්ෂයේ තිබුණු සභාව. ඉතින් මොන වගේ ඇද්ද කියලා හිතලා බලන්න. දැන් යොහන් තුමාම පත්මෝසයි දිවයිනේ ඉඳලා ඇවිල්ලා හිටියේ මේ එපිසේ. හරි? එතකොට ඔහු ලවා තමයි මේ සභාවට ලියන්නේ. ඉතින් වහන්සේ කියනවා ඔයගොල්ලෝ ගාවට මේ සභාවට බොරුකාරයෝ ආවම ඒගොල්ලන්ට ඉන්න බෑ. මොකද මේගොල්ලෝ දන්නවා කවුද හරි කෙනා කවුද වැරදි කෙනාද. අද අපිටත් ඒ ක්වොලිටි එක තියෙන්න ඕනේ. එච්චර දේව වචනය අපි ළඟ තියෙන්න ඕනේ. දැන් අපි මේ සභාව පිහිටවපු හැටි කොහොමද කියලා ක්‍රියාපොතෙන් බලන්න පුළුවන්. අපි ඊට ඉස්සෙල්ලා උන්වහන්සේගේ වචනය බලමු. උන්වහන්සේ කියනවා ප්‍රේරිතයන් නොවන නමුත් ප්‍රේරිතයෝ කියන්න නුඹ සෝදිසි කර බලා ඔවුන් බොරුකාරයන්යි නුඹ දැනගත් බවද. ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් කුසුලා ක්ලාන්ත නොවූ බවද දන්. මෙච්චර පළවෙනි සතවර්ෂයේ මෙච්චර බලවත් සභාව එපිස සභාව. ඒ ගොල්ලොන්ටත් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා දුක් කුසලන්න වුණා. හරි ප්‍රොස්පෙරිටි නෙමෙයි. ඒවට විරුද්ධව නෙමෙයි කතා. නමුත් මේගොල්ලෝගේ අරමුණ උනේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා ප්‍රකාශ කරන්න. එච්චරයි. ඒ වෙනුවෙන් කරන්න ගියාම ඒගොල්ලන්ට දුක් පැමුණුණා, පීඩා පැමුණුණා. නමුත් ඒගොල්ලෝ වැටුනේ නැහැ, පසුබට වුණේ. ඒකයි කියන්නේ ඒගොල්ලෝ ක්ලාන්ත වුණේ නැහැ. දැන් ඔන්න report card එක එපිස් සපහට නියමයි. දැන් නිකන් හිතන්න මේගොල්ලන්ට මෙච්චර හොඳ ලිපියක් උන්වහන්සේ ලියනවා. හැබැයි මේ ලියන්නේ යොහන්තුමා ක්‍රිස්තු වර්ෂ 90 පමණ. නමුත් පවුල්තුමා එපිස සභාවට ගිහිල්ලා එය ගොඩනගලා එහි ක්‍රියා කළා එහි පාස්ටර්ස්ලා පත් කළා ඒ හැම එකම කළා ඒගොල්ලන්ටත් ලිපියක් ලියනවා. ඒව කරන්නේ ක්‍රිස්තු වර්ෂ 50 ගණන් කොමත් 60ට ඉස්සෙල්ලා 58 වෙනකොට 55 57ත් අතර. ඒතර දැන් මේ වෙනකොට අවුරුදු 30ක් ගත වෙලා ඉවරයි. පවුල්තුමාගේ ලිපියෙන් ඔහු සේවය කරලා අවුරුදු 30ක් ගත වෙලා දැන් මේ යොහන්තුමාගේ කාලේ. අන්න ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ ස්වර්ගයේ සිට වචනය දෙනවා එපිස සභාවට. ඔගොල්ලෝ පටන් ගත්තා නියමයි. ඔගොල්ලෝගේ සභාවේ බොරුකාරයන්ට ඉඩ නැහැ. ඔගොල්ලෝ එච්චර වචනේ මිනිස්සු. ඉතින් එපිස සභාවේ පාස්ටර්ට හරි සන්තෝෂ ඇති ඕට ලොකු ගෞරවයක් ඇයි ක්‍රිස්තුස් වහන්සේගේ රිපෝට් එක එන්නේ. කවුද අකමැති මෙහෙම අහන්න? එතකොට දැන් 4 වෙනි පදයට යන්. දැන් ඔක්කොම හොඳ කියලා දැන් අපිට උනන් නිකන් හිතන්නකෝ වැඩ කරන කෙනෙක් තැනක සුපර්වයිසර් කෙනෙක් බොස් කෙනෙක් කතා කරලා අපේ වැඩ ගැන රිපෝට් එක අහලා ඔයා මෙහෙමයි ඔයා නියමයි වැඩට එන වෙලාවට වැඩ කරන ඔක්කොම හොඳයි කියලා මම අපිට නිකන් නියමයි. හැබැයි කිව්ව ඊළඟට කියනවා නමුත් ඒ වුණාට මට දෙයක් තියෙනවා ඔයාට විරුද්ධව. අන්න එතකොට අපි හොල්මන් වෙනවා නේ. අන්න දැන් ක්‍රිස්තුස් වහන්සේ කියනවා 4 වෙනි පදේ. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. දැන් මේ සභාව පීඩා මැද මේගොල්ලෝ වචනය දන්න හොඳ එක්ස්පර්ට්ලා තමයි ආලේපලත් ක්‍රිස්තුස් වහන්සේට කැප වුණු සේවකයෝ තමයි මේ
සභාව පටන් අරන් සභාව ගෙන ගියේ බොරුකාරයින්ට ඉන්න දුන්නේ නැහැ. පීඩා මැදින් ගියා. මේගොල්ලෝ වැටුනේ නැහැ. ඒ අපෝස්තලික සභා කාලේ නමුත් එච්චර කරලත් උන්වහන්සේ හරි ලස්සනට හොඳ ටික ඔක්කොම කියලා ඊට පස්සේ කියනවා ඕගොල්ලෝ මොනතරම් දේවල් කරත් මං වෙනුවෙන් ඕගොල්ලන්ට විරුද්ධව මට තියෙන ඕගොල්ලෝ ප්‍රථම ප්‍රේමය අත්හැරියා. ප්‍රථම ප්‍රේමය මොකක්ද first love? first love ඕක ග්‍රීක වලින් කියනවා ප්‍රෝටෝස් කියලා. ප්‍රෝටෝස් කියන්නේ first thing කියන්නේ first love වගේම ෆස්ට් ඉන් රෑන්ක් කිව්වා නම් හරි. ඒ කියන්නේ ස්ථානයෙන් ප්‍රථම ස්ථානය දීමෙන් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රථම ස්ථානය දීමෙන් ඕගොල්ලෝ වැටුණා. ඕගොල්ලෝගේ වැඩ නියමයි. ඕගොල්ලෝ ඉගෙන ගත්තා, දේව ධර්මයේ ඉගෙන ගත්තා, ඉගැන්නුවා, ඔක්කොම කරා. නමුත් ඕගොල්ලෝ කාලයක් යනකොට ක්‍රිස්තුස් වහන්සේ තිබුණ ඒ සමග තිබුණ ඒ සම්බන්ධතාවය ඒ ඩිවෝෂන් එක එහෙම නැත්නම් ඒ උන්වහන්සේට දීපු ඒ දේව සම්බන්ධතාවය උන්වහන්සේත් එක්ක අපිට තිබුණු භක්තිමත්කම භක්තිමත් සම්බන්ධතාවය අර මරියා උන්වහන්සේගේ පාමුල ඉඳන් මොන වැඩේ මාර්තා බැන්නත් මොන වැඩේට කෑගෙව්වත් මරියා හිටිය උන්වහන්සේගේ පාමුල අන්න ඒ සම්බන්ධතාවය එපිස සභාවට දූතයාට කියනවා ඒක ඕගොල්ලෝ අත්හැරියා ප්‍රථම ප්‍රේමය අත්හැරියේ මේගොල්ලෝ අත්හැරලා කැඩිලත් නෙමෙයි මේගොල්ලෝ ඒකෙන් අයින් වෙලා පල්ලියේ වැඩ සභාවේ වැඩ පල්ලියට කියනවට වැඩිය ඒක නිකන් මට තේරෙන්නේ නිකන් බිල්ඩිමක් වගේ. සභාවේ වැඩ නිසා පාස්ටර්ටත් ඉන්න ඇදහිලිවන්තයටත් මොකද වෙන්නේ? ප්‍රෝග්‍රෑම් වැඩි ඔක්කොමත් එක්ක අමතක වෙනවා. මැවුම් කාර්යානන් සමග තියෙන සම්බන්ධය මගහැරුණා. ඒක අත්හැරුණා. හැබැයි අමතක කරන්න බෑ ඒගොල්ලෝ වැඩ කරේ ක්‍රිස්තුස් වහන්සේට. ක්‍රිස්තුස් වහන්සේගේ වැඩ තමයි කරේ. නමුත් ප්‍රයිවට් වෙනමම පෞද්ගලික සම්බන්ධතාවය ඒ දේව සම්බන්ධතාවය උන්වහන්සේ කියනවා ද්විතීය කතාවේ 6:5 මතෙව් 22:37 උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේට මුළු හෘදයෙන් මුළු ශක්තියෙන් මුළු ආත්මෙන් ප්‍රේම කරන්න. ඒ අගාපේ ප්‍රේමය දෙන්න. උන්වහන්සේ සමගට යාඥා කරන්න. උන්වහන්සේට ප්‍රශංසා කරන්න. තනිව තිබුණු ඒ සම්බන්ධතාවය ප්‍රථම ප්‍රේමය. ඒ කියන්නේ අනිත් දේවල් කොච්චර තිබුණත් ඒවා ඔක්කොම අයින් කළා. උන්වහන්සේට දීපු ප්‍රථම ස්ථානය මේගොල්ලෝගේ අතින් ගියා. දැන් අපිට අපි දන්නවා අපි ක්‍රිස්තියානි බෝනගේන් උන්වහන්සේ තමයි අපේ ස්වාමීන් වහන්සේ අපි නිකන් නියමෙටම ඉන්නවා. නමුත් අපිට දැන් ප්‍රෝටෝස් කෙනේ ෆස්ට් ඉන් රෑන්ක් එහෙම නැත්නම් ප්‍රථම ස්ථානය අපේ ජීවිතයේ ප්‍රථම ස්ථානය කවුද? අපේ රස්සා වෙන්න පුළුවන් අපේ විනෝදාංශ වෙන්න පුළුවන් අපේ ළමයා වෙන්න පුළුවන් හස්බන්ඩ් වෙන්න පුළුවන් දෙමව්පියෝ වෙන්න පුළුවන් ඕන දෙයක් වෙච්ච ගමන් මොකද වෙන්නේ උන්වහන්සේට තිබිච්ච ස්ථානය ඒ ප්‍රථම ස්ථානය කියන තැන චීෆ් කියන ඒ ස්ථානය ප්‍රධාන ස්ථානය වෙන දෙයක් ගත්තොත් වෙන කෙනෙක් ගත්තොත් අන්න උන්වහන්සේට තිබෙන තැන අපේ ජීවිතයෙන් නැති වෙලා යනවා. එතකොට ස්වාමින් වහන්සේට මුළු හෘදයෙන් මුළු බුද්ධියෙන් මුළු ආත්මයෙන් මුළු ශක්තිය එහෙම අපිට ප්‍රේම කරා කියලා කියන්න බෑ. ඔව් අපි උන්වහන්සේටත් ආදරේ නමුත් ප්‍රථම ස්ථානය වෙන කෙනෙක්. එහෙම නැත්නම් වෙන දෙයක්. ඔව් අපි උන්වහන්සේට යාඥා කරා අනේ ප්‍රථම ස්ථානය නෙමෙයි. අන්න ඒක එපීසේට ප්‍රශ්නේ. උන්වහන්සේ කියනවා එහෙම කියලා උන්වහන්සේ විසඳුම දෙනවා මේගොල්ලන්ට. පස්වෙනි පදේ කියනවා එබැවින් නුඹ වැටි සිටින්නේ කොතනින්දයි සිහිකොට. පශ්චත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. දේවල් 3ක් කරන්න කියනවා. දැන් මතක් කරගන්න පළවෙනිම දවසේ යේසුස් වහන්සේව පිළිගත්තා. අපි එතකොට බයිබලයේ මෙලෝ දෙයක් දන්නේ නැහැ.
නමුත් ජේසුස් වහන්සේ පව් සමා කරා කියලා දැනගත්තම අපි මොන තරම් සන්තෝෂ වුණාද එදා ඉඳන් දන්න හැම යාඥාවකටම ගියා මීටින් වලට ගියා යේසුස් වහන්සේ වෙන්න දන්න හැම දෙයක්ම හොයාගන්න try කරා අන්න උන්වහන්සේට දීපු ඒ ප්‍රථම ස්ථානය තමයි උන්වහන්සේ කියන්නේ මතක් කරගන්න කොතන මොනවා නිසාද අපි ඒ දීපු පළවෙනි ස්ථානය අයින් වුණේ මොකද්ද උන්වහන්සේගේ ස්ථානය ගත්තේ ඔව් අපි මුකුත්ම නැතුව අපිව කසල ගොඩෙන් උන්වහන්සේ ගෙනල්ලා ඔසබලා තිබ්බම අපි කාලයක් යනකොට අපිට උන්වහන්සේ ආශිර්වාද කළා ආශිර්වාදේ යනකොට කමන්නේ දැන් අපිට ජොබ් තියෙනවා අපිට ගෙවල් තියෙනවා අපිට ටීවී තියෙනවා අපිට ඉන්ටර්නෙට් තියෙනවා අපි දැන් ෂෝක් එකට යනවා උන්වහන්සේත් ඉන්නවා ගැලවීමත් ලබලා නමුත් අර එදා තිබුණු ආදර සම්බන්ධතාවය නැහැ හරියට හස්බන්ඩ් වයිෆ් වගේ විවාහ වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ හරි ෂෝක් එකට ඉන්නවා දැන් ඔය යාළු වෙලා විවාහ වෙන අයට නම් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා විවාහයට පෙර. නමුත් කසාද බැන්දට පස්සේ ඔයගොල්ලෝ දන්නවා හස්බන්ඩ් වයිෆ්. නමුත් අර සම්බන්ධතාවයේ තිබුණ අඩු වෙනවා. ඒකේ බැඳීම අඩු වෙනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ අපේ මල් මාලයano සබාව මනාලිය කොච්චර ළඟින් ඉන්න ඕනේද? ඒක මැදට වෙන කෙනෙක් එන්න බෑ. ඒ ප්‍රෝටෝස් ඒ ප්‍රධාන ස්ථානය උන්වහන්සේ පමණමයි. වෙන කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා මතක් කරගන්න මොකක්ද උන්වහන්සේගේ තැන ගත්තේ. ඒ නිසා පශ්චාත්තාප වෙන්න කියන අයියෝ නිකන් කනගාටු වෙන්න නෙමෙයි හැරෙන්න. ඒ මොකක්ද උන්වහන්සේගේ තැන අරන් තියෙන එතනින් හැරෙන්න. උන්වහන්සේ දෙසට හැරෙන්න. හැරිලා ඉස්සල්ලා කරපු දේවල් කරන්න. උන්වහන්සේගේ තැන උන්වහන්සේට දෙන්න අනිත් ඒවා ජීවිතේ අයින් කරන්න. නැතහොත් ඒ කරන්න ටයිම් එකක් දෙන උන්වහන්සේ නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක ස්වකීය ස්ථානෙන් අහක් කරන්නෙමි පහන් රුක කියන්නේ සබාව නමුත් ඉතින් මේගොල්ලන්ට දැන් උන්වහන්සේ කතා කරලා කියනවා ඕගොල්ලෝ මට මේ ස්ථානය දෙන්නේ නැත්තම් පශ්චාත්තාප වෙන්නේ නැත්තම් මම ඕගොල්ලෝ ළඟට ඇවිල්ලා පහන් රුකායින් කරනවා. ඒකට සභාවේ පාස්ටර්ට ලොකු දෙයක් මේක මේ රිපෝට් කාඩ් එක මේ එළිදරව් පොත. වෙන්න තියෙන අනාගත වාක්‍ය මේ යොහන්තුමා ලියන්නේ. උන්වහන්සේ කියනවා ප්‍රථම ප්‍රේමය අත්හැරියා කියන එක පාපයක් කියලා අපි දැනගෙනවත් හිටියද මන්ද? මේක ඉතා වැදගත්. දැන් අපිට හදාගන්න මොකද පළමු ක්‍රියා කරන්න නම් අපි වැටුනේ කොතනින්ද මොනවද අපේ උන්වහන්සේ සම්බන්ධතාවය මැදට ආවේ දැන් අපි මේ අනිත් ගැලවීම නොලබපු අයට නෙමෙයි කතා කරන්නේ ගැලවීම ලබපු අයට කතා කරන්නේ උන්වහන්සේ කියනවා මතක් කරගන්න අපේ ප්‍රෝග්‍රෑම් වැඩි වුණාද අපේ ට්‍රිප් වැඩි වුණාද අපේ ෆන්ඩ්රේසිං වැඩි වුණාද අපිට පල්ලියේ වෙන වැඩ වැඩි වුණාද පල්ලිය සභාව ගොඩනගන්න බිල්ඩින් ගොඩනගන්න වත්ත සුද්ධ කරන්න ඔය ඕවට වැඩ කාලය දුන්නද වහන්සේ සමග කතා කරන්න යාඥාවට ඉඩ නෑනේ ඒක අඩු කරා බයිබල් ස්ටඩි එකට වෙලාව අඩු කරා එපීස සභාව දේව ධර්මානුකූල ගිය සභාවක්. ඒකයි ඒගොල්ලන්ට උන්වහන්සේ මුලින් කතා කරනකොට කියන්නේ වැඩ දන්නවා, ඉවසීම දන්නවා, නපුරන් නුරුස්සනවා, ප්‍රේරිතයෝ නොවන අය වඳුර ගන්නවා කොහොමද අඳුරගන්නේ? වචනය නොදැන හිටියානම්. ඒ අය හොඳ දේව ධර්මික අය වචනේ එක්ස්පර්ට්ලා. ඉතින් අපි කොතනින්ද වැටුනේ? අපේ බයිබල් ස්ටඩි එක නෑ කමන්නේ. සභාවේ සන්ඩේට විතරක් යනවා ඉරිදාට විතරක්. යාඥා මෙහෙවල් ෆාස්ටිං ප්‍රේයර්ස් නිරාහාර යාඥා ඒවට කමන්නේ ඒවට යන්නේ කීප දෙනයි යාඥාව බලවත් උන්වහන්සේත් එක්ක කතා කරන වෙලාව ඒ වගේම නිකාම කතා කරගෙන වැඩි අපි දැනගන්න ඕනේ උන්වහන්සේ කිව්වේ මොකද්ද උන්වහන්සේගේ අනාගත වාක්‍ය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ ඉතින් අන්න ඒකයි කියන්නේ ඉතින් මරියාව ගන්න
උදාහරණයට ඇය හිටියේ උන්වහන්සේගේ පාමුල ඇයට විරුද්ධත්වය ආවේ කොහින්ද? තමන්ගේම ගෙදරින්. මාර්තා හැමතිස්සෙම ඇවිල්ලා කිව්වා ස්වාමිනී බලන්නකො මට වැඩ දෙනවා. ඔව් උන්වහන්සේ කිව්වා වැඩ තිබුණාට මෙයා කරන්නේ හරි දේ. එහෙනම් අපිටත් අද මේ පාස්කු කාලේ අපි පාස්කුව සමරන්න යන කාලේ මතක් කරගන්න උන්වහන්සේ පොඩි වැඩක් කළා නෙමෙයි අපිව බේරුවේ. අන්න ඒ නිසා ප්‍රථම ප්‍රේමේ උන්වහන්සේ කියනවා නැත්තම් පහන් රුක අයින් කරනවා. ඒ වගේම ඊට පස්සේ 6 වෙනි පදේ කියනවා නමුත් මේක නුඹට ඇත්තේ එනම් මා ද්වේෂ කරන නිකොලයිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නේ. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාව. අන්න අපිට කතා කරන්නේ ලෝක සභාවට එදා එපිසේට ලියුම ලියනවා සභාවේ දූතයාට. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ මෙය මුළු ලෝක සභාවට සභා හතටම බෙදා හරිනවා කන් ඇත්තේ ආත්මයාණන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. පොතේ මුලින්ම කිව්වේ මොකද්ද? මේ වචන කියන්නද අසන්නෝද කන් ඇත්තේනෝ නම් අහනවනේ. ඒ අහලා මොකද කරන්නේ? කියවලා අහලා විතරක් බෑනේ ඒවා පවත්වන්නෝද ආශිර්වාද ලද්දේ. දැන් හැරෙන්න වෙලාව හරි. යේසුස් වහන්සේගේම පණිවිඩය අපිට මතක් කරා නැවත. ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසයේ තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්න දෙන්නෙමි. කවුද අපිට අපේ ජීවන වෘක්ෂය? උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ කතා කරලා අපිට කියනවා. අපිට ටයිම් එකක් දෙනවා පශ්චාත්තාප දැන් අපිට ටයිම් එක තමයි. මොකද දානියෙල්ට කතා කරපු සති 70න් 69ක් ඉවරයි. 70 වෙනි සතිය පටන් ගත්තේ නෑ තාම. අපි ඉන්නේ 69යි 70යි අතර තියෙන ඒ මැද කොටසේ ඒ ඉන්ටර්වල් එකේ විවේකයේ ඉන්නේ. ඒ සභා හතට ලියන ලියුම් හත ඉන්නේ මැදට. ඒ කාලය ඉවර වෙන්න ඉස්සල්ලා ඒ ඉවර වෙනවත් එක්කම සභාව ඔසවා ගන්නවා. ඊට පස්සේ තමයි 70 වෙනි සතිය පටන් ගන්නේ. අන්න ඒ නිසා උන්වහන්සේ කියනවා කොතනින්ද වැටුනේ? දැන් පශ්චාත්තාප වෙන්න. දැන් කනගාටු වෙලා නෙමෙයි හැරෙන්න ඕගොල්ලෝ. කනගාටු වෙවි ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා දැන් හැබැයි මේගොල්ලොන්ට තව හොඳ දෙයක් කියනවා. මොකක්ද? 6 වෙනි පදේ කියනවා මා ද්වේෂ කරන නිකොලයිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂ කරන්නේ. මේගොල්ලෝ අර කිව්වනේ ප්‍රේරිතයෝ කියලා එන කට්ටියක් ඉන්න ඒගොල්ලොන්ව බොරුකාරයෝ කියලා අඳුරගත්ත. ඒ වගේම තවත් දෙයක්කට ක්‍රිස්තුස් වහන්සේ කියනවා උන්වහන්සේ ද්වේෂ කරන. නිකන් හිතන්නකෝ උන්වහන්සේ ද්වේෂ කරන කට්ටියක් ඉන්නවා. අන්න ඒ කට්ටියව මේගොල්ලොත් මේ ඒ අයට ගේ ක්‍රියාවලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. කවුද මේ නිකොලාතිවරු කියන්නේ? දැන් ඔය නිකොලේටන් කියලා කියන අය ඒ වචනය හැදෙන්නේ මෙන්න මෙහෙමයි. නිකාෝ සහ ලාෝස් යන ග්‍රීක වචන දෙකෙන්. නිකාෝ ලාෝස්. නිකාෝ කියලා කියන්නේ බලය, ජයග්‍රහණය, පාලනය, අන්නේ කෙනෙක් rule over power, victory. නිකාෝ. ඒ නිකාෝ කියන වචනයෙන් තමයි නයිකි කියන එක හැදලා තියෙනවා. අපි පාවිච්චි කරන සපත්තු ජාතිය තියෙන නයිකි කියලා power නැත්නම් victory. ඔය නිකාෝ කියන්නේ පාලනය කිරීම නැත්නම් ජයග්‍රහණය නැත්නම් බලය අන්නේ නිකාෝ. ලාෝස් කියන එක කියන්නේ ඉංග්‍රීසි වචනයෙන් කියනවා නම් ලයිටි කියන්නේ මිනිස්සු. එහෙනම් මොකද්ද නිකාෝ සහ ලාෝස් කියලා කියන්නේ? rule over people. එහෙම නැත්නම් clergy over laity. ඒ කියන්නේ
පූජකවරු මිනිස්සුන්ව පාලනය කිරීම. පූජකත්වයේ ඉහළ මිනිස්සු පහළ. හරි? පූජකත්වයේ ඉන්නවා මිනිස්සු පහළ පිරමිඩ් එක වගේ. ඉහළ පහළ ඒගොල්ලෝ අතර ගැප් එකක් තියෙනවා. අපි දන්නවා ක්‍රියාපොතේ බැලුවොත් ක්‍රියා 6 බලන්න 6 අර උපස්ථායකවරු තෝරනකොට එක්කෙනෙක් ආවා නිකලස් කියලා. අපි විශ්වාස කරනවා අන්න එයාගෙන් තමයි මේ සෙට් එක පටන් ගත්තේ. ඉතින් අන්න ඒගොල්ලෝ පටන් ගත්තේ මොකද්ද? මිනිස්සුන්ව පාලනය කරන ඒගොල්ලෝ තමයි ඉහළ ඉන්නේ මේ මනුෂ්‍යයා පාලනය කරන. දැන් මොහොතක් හිතලා බලන්න මනුෂ්‍ය පාලනය කරන සභාවල් පූජකත්වයේ ඉහළ ඉන්නවා මිනිස්සු පූජකත්වයට වැඳ වැටෙනවා. කවුද අපේ උතුම් වූ පූජකතුමා? උත්තම පූජකයාණෝ කවුද? ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ. එන අපි වැඳ වැටෙන්න ඕනේ උන්වහන්සේට. අන්න එතනයි ප්‍රශ්නේ. ඒතර මෙතන මේ නිකොලාතිවරු මොකද්ද කරේ? ඒගොල්ලෝ ගෙනලා ඒගොල්ලෝ උසස් වුණා. නමුත් යේසුස් වහන්සේ යොහන් 13 පාද හොදනකොට උන්වහන්සේ මොකද්ද කරේ? නායකයෙක් ඕන වුණා සේවකයෙක් වෙන්න කිව්වා. ජුලෝස් සේවකයෙක්. ඒතර උන්වහන්සේම ඇවිල්ලා යටහත් වෙලා ගෝලයින්ට සේවය කරා. එකෙන් පෙන්වේ ගෝලයින්ට උන්වහන්සේ යටහත් වෙනවා නම් ගෝලයන් කෙසේ යටහත් විය යුතුද කියලා. යටත් වෙන්න ඕන උන්වහන්සේට. මිනිස්සු පාලනය කරන්න නෙමෙයි. ඒගොල්ලෝ වැරදි කරනකොට ඒගොල්ලෝ හරිගස්සන්න දේව වචනය තියෙනවා. නමුත් අපිට බෑ කාටවත් බෑ උන්වහන්සේට ධන නමන ඒ ධන වෙන කෙනෙකුට ධන නමන. මිනිස්සුෙකුට. සියලු ධන නැමිය යුත්තේ සියලු දිව් පවසන්නත් උන්වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා. එච්චරයි. ඒකයි උන්වහන්සේ කියන්නේ මම දේශ කරන නිකොලයිතයන්ගේ ක්‍රියාවලට නුඹ ද්වේෂ කරන්නේ. අන්න එපිසි සභාවට තව හොඳ සර්ටිෆිකේට් එකක් දෙන උන්වහන්සේ. අද බලන්න අපිත් පූජකතුමා එනකොට වැඳ වැටෙනවද? පූජකවරු ඉස්සරහා ධන ගහගෙන වැඳ අන්න නිකොලයිතිවරුන්ගේ ක්‍රියා අයින් වෙන්න වෙලාව හරි. මම නෙමෙයි කතා කරන්නේ ආත්මයන් වහන්සේගේ වචනය උන්වහන්සේ අද අපිට කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේ යටහත් වුණ හැටි බලන්න. පාද සේතු. උන්වහන්සේ කුරුසෙට යනකොට උන්වහන්සේට තිබුණ නැද්ද දේවදූතයෝ මිලියන් ට්‍රිලියන් ගණන් ගෙනල්ලා මේ එතන වැඩ කරන්න නෑ. උන්වහන්සේ යටහත් වුණා ගාව වැඩේ කරා මිලය ගෙව්වා අපිව බේරගත්තා. එහෙනම් අපේ සම්බන්ධතාවය මොන තරම් නොකැඩුණු සම්බන්ධතාවයක් වෙන්න ඕනේ නේ? දැන් මම ක්‍රියාපොතත් ගන්න හිටියේ නමුත් මට හිතෙනවා මග පෙන්වන විදියට මෙතනින් නවත්තන්න මේ ටිකෙන්. ලබන සතියේ මම ඒ ක්‍රියාපොතේ පෞල්තුමා මොනවද කරේ? පෞල්තුමාගේ සේවය කොහොමද කරේ කියලා. මොකද එතන පරිච්ඡේද 3ක් 18 19 20 කොහොමද පෞල්තුමාත් ලියනවා එපිසේට ලිපියක්. ඒ වගේම පෞල්තුමා කොහොමද එපිස සභාව ගොඩ නැගුවේ? තිමෝතියස්ලා ඇලෙක්සැන්ඩර් ඇපොලෝස් ප්‍රසිලා කියලා මේ අය කොහොමද තිමෝතියස් කොහොමද මේ අය සේවය කරේ? දුක් ඉසලුවේ කොහොමද? ඒගොල්ලොන්ගේ ජීවනෝපාය කරගෙන ඒගොල්ලොන්ම වැඩ කරගෙන මිනිස්සු මත යැපෙන්නේ නැතුව මිනිස්සුන් බරක් වෙන්නේ නැතුව ජීවත් වුණ හැටි සේවය කරපු හැටි ඒ ටික අපි ලබන සතියේ කරමු. නම් මට හිතෙනවා අද අපි මේ දේ හදාගමු. මමත් ඇතුළුව අපි කොතනින්ද උන්වහන්සේගෙන් අයින්නේ? මොකද්ද උන්වහන්සේගේ තැන ගත්තේ? මෙතන කියන ප්‍රථම ප්‍රේමයේ යනු අප නිසා සියලු දේ අතහැරියා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය නිසා අප අන් සියල්ල අතහැරීමයි. දැන් ක්‍රිස්තුස් වහන්සේ හැමදේම අතහැරලා අපි නිසා ආවේ. එහෙනම් අපිටත් පුළුවන් වෙන අනිත් දේවල් අතහැරලා ඒ අපේ ප්‍රධාන ස්ථානය ප්‍රෝටෝස් තන
උන්වහන්සේට දෙන. දැන් අද ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න. ස්වාමිනී, ඔව් මං සභාවට යනවා. සේවය කරනවා. යාඥා කරනවා. නමුත් මගේ සම්බන්ධතාවේ ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ කොතනද? ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ කොතනද? මතේ පොතේ විතරක් යන්න. මතේ පොතේ 22 37 22 37 බලන්න තාගේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. ඔය කොතනින්ද උන්වහන්සේ කියන්නේ? ඔය කතා කරන්නේ ද්විතීය කතාවේ 6:5. ද්විතීය කතාවේ 6:5 උන්වහන්සේ මෙසේ කියනවා එම්බා ඊශ්‍රායල් අසාපන්න අපේ දෙවි වූ ස්වාමීන් වහන්සේ එකම ස්වාමීන් වහන්සේය. නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේට නුඹේ මුළු සිතෙන්ද මුළු ආත්මෙන්ද මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. අපිට අපි කොහොමද අපි මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් මුළු ආත්මයෙන් දැන් දන ගසලා උන්වහන්සේගෙන් අහන්න ස්වාමිනී මගේ සම්බන්ධතාවය හරිද? බුදු උන්වහන්සේ කියනවා නුඹට විරුද්ධව මට මේක තියෙන්නේ. ප්‍රථම ප්‍රේමය අත්හැරිලා. ඔව් ක්‍රිස්තියානි තමයි. බෝනිගෙන් තමයි. නමුත් අර ස්ථානය මට නෑ. එහෙනම් කාටද අපි දුන්නේ? දැන් සිහි කරන්න වැටුනේ කොතනින්ද? ඔව් අපි ගැලවීමෙන් අපලා ලස්සන්ට ආවා පල්ලියට ගියා, බයිබල් ස්ටඩි ගියා, යාඥා කරා හැම දෙයකම ඔන්න සභාවේ හිතන්න අපේ යාඥා මෙහෙ තියෙනවා. එදාට එනවා මගුල් ගයක්. ඕ අපි මොකද කරන්නේ? කමන්නේ මේ සන්ඩේ කමන්නේ ඒක ෂේප් යේසුස් වහන්සේ දන්නවනේ කියලා අතන්ට යනවා නිකාං කාලය ගත කරනවා. අන්න සම්බන්ධතාවය මොහොතකට හරි මිස් වුණා. එහෙම කරන්න එපා. ඔව් කරුණාවේ කාලේ අනුග්‍රහය තියෙනවා. නමුත් උන්වහන්සේ බලාගෙන ඉන්නේ අපෙන්. අපේ ඒ අග්ගාපේ ආදරේ උන්වහන්සේ අපිට දුන්නේ. ඒ උන්වහන්සේත් බලාගෙන ඉන්නේ අපේ ඒ sacrificial love. ඒ අපේ පරිත්‍යාගශීලී. උන්වහන්සේ පූජාව නෙමෙයි උන්වහන්සේ බලන්නේ හදවතින් කරන දේ උන්වහන්සේ බලන්නේ. නැත්තම් අපිට ඕන දේවල් ගෙනත් දෙන්න පුළුවන් එක එක දේවල් ගෙනලා සභාවට දීලා නෑ උන්වහන්සේ හදවත බලන්නේ. හා ඒ නිසා මතක් කරගන්න හරියටම බයිබල් ස්ටඩි එක තියෙන දවසට වෙන වැඩක් කියලා. කමන්නේ බයිබල් ස්ටඩි එකට පාස්ටර්ට මොකක් කරේ මෙසේජ් එකක් දාලා අපි යනවා වෙන කොහෙ. ඒතර ඒක නැවැත්තුවා කියන්නේ උන්වහන්සේගේ වචනය අහන කාලය නැති වුණා. ඒතර අපි කොහොමද බොරුකාරයෝ අඳුරගන්නේ? කොහොමද වැරදි දේ අඳුරගන්නේ? උන්වහන්සේ කම්පා වෙනවා. දුකටපත් උන්වහන්සේ ටයිම් එකක් දුන්නා අපිට දැන්. සභා කාලය ඉවර වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කියනවා වැටුනේ කොහෙන්ද කියලා මතක් කරගන්න. දැන් පශ්චාත්තාප වෙන්න රිපෙන්ට් කියන්නේ හැරෙන්න. අයන්න එපා එතනට. ඒ නිසා පළමු ක්‍රියා කරන්න. දැන් ඕගොල්ලෝ ස්ටඩි කරලා ඩිග්‍රී අරගෙන මොන බත්තේ හිටියත් වැඩක් නැහැ. පළමු ක්‍රියා කරන්න. ඉගෙන ගන්න එක හොඳයි. නමුත් ඉගෙන ගත්තා කියලා ප්‍රෝටෝස් ප්‍රධාන ස්ථානය අපි වෙන්නත් බෑ. අපිට එතනට යන්න ඕනෙත් නෑ. ප්‍රධාන ස්ථානය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විය යුතුයි වෙන කෙනෙක් නෑ. දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර සිටින එකම මැදහත්කරු උන්වහන්සේ පමණමයි. උන්වහන්සේ තමයි දොරටුව. උන්වහන්සේ තුලින් මිස පියාණන් වහන්සේට යන්න බෑ. ඒ මැදට කවුද ආවේ? මැදට මොකක්ද ආවේ? මොන ෂෝ එකද ආවේ? මොන ටීවී channel එකද ආවේ? මොන ඉවෙන්ට් එකද ආවේ? මොන අපේ විනෝදාංශයද ආවේ? මොන වැඩේද ආවේ? මොන චරිතයද උන්වහන්සේගේ තැන ගත්තේ? දැන් ලිස්ට් එක ලියලා අපිට අහලා බලන්න පුළුවන් අපේ සම්බන්ධතාවය හරිද? කැඩිලාද? ඩිස්කනෙක්ට් වෙලාද? එහෙම නැත්නම් එහෙ මෙහෙද? හදාගන්න ටයිම් එක හරි. ඒ නිසා ඉගෙන ගන්න ගමන් උන්වහන්සේ සමග තියෙන සම්බන්ධතාවය හරි ගස්ස ගන්න.
අපි උන්වහන්සේට දෙන්න තියෙන සම්බන්ධතාවය දැනගෙනම වෙන කෙනෙකුට දෙන්න. ඒ නමස්කාරය වෙන කෙනෙකුට දෙනවා. මිනිස්සෙකුට දෙනවා. නිකොලයි තිබරුන්ගේ ක්‍රියා කරන්න එපා. ඔවුන්ගේ ක්‍රියා ඔවුන්ගේ ධර්මයක් බවට පත්වලා විශාල දෙයක් වෙනවා. එපීස සභා කාලයෙන් පස්සේ ස්මරණාවෙන් පස්සේ පර්ගමස් හරියට එනකොට මේවා විනාශ වෙනවා. මොකද මේ නිකොලා තිබරුන්ගේ ඒ පූජකවරුන්ගේ පාලනය ශක්තිමත් වෙලා ඒගොල්ලෝ ඒ දේවල්ගේ ඒක අපි පස්සේ කතා කරමු. නමුත් අද බලන්න අපේ උත්තම පූජකයාණන්ට පමණද අපේ නමස්කාරය. ඒ බැඳීම ශක්තිමත් කරගන්න. යටහත්කම තියාගන්න. උන්වහන්සේ රජතුමා, උන්වහන්සේ මාක් පොතේ සේවකයා. ලූක් පොතේ උන්වහන්සේ 100ක් මිනිස්සෙක්. යොහාන් කතා කරන්නේ උන්වහන්සේගේ දේවත්වය සිටියා වූ වාක්‍යානු මාංශවත් වුණා. ඉතින් අන්න ඒක දැනගෙන අර මරියාගේ චරිතය පාද පාමු මොන දේ වුණත් වැඩ කොච්චර තිබුණත් මොන දේවල් වුණත් කවුරු හිටියත් කවුරු මොනවා කිව්වත් ඔබගේ අරමුණ ඔබගේ ඉලක්කය ඔබගේ සියලු දේ ඔබගේ ප්‍රධාන ස්ථානය කවුද ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ පමණමයි. ඒක එහෙ වෙලා තියෙනවා නම් දැන් හදාගන්න කාලේ හරි. මේ එළිදරව් පොත. එපීස සභාවේ පළවෙනි ලිපිය. දැන් ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාව. කන් ඇත්තේ අසාව. සභාවලට හැම සභාවටම කියන දේ හැම කෙනාටම කියන දේ කන් ඇත්තෝ කන් තියනවා නම් අහන්න. මේ ලිස්ට් එක බලන්න. එහෙනම් සියල්ල ඕගොල්ලන් බලන්න මේකේ දෙවනි කොටස කොහොමද සභාව ගොඩ නැගුවේ පවුල්තුමා ගිහිල්ලා ඒ ක්‍රිස්තු වර්ෂ 50 ගණන් වල ඒ කවුද උදව් කරේ කවුද එතන හිටියේ ඒ ටික අපි ලබන සුමානේ කර මං හිතිය අද කරන්න. නමුත් මගේ මග පෙන්වීමනු මං හිතනවා මේ දේ ඉස්සල්ලා කරලා ඊට පස්සේ අපි ඉතුරු ටික කරමු. හොඳයි ඔයගොල්ලෝ හැමෝටම ජේසු පීඨයි. නමුත් අපේ සම්බන්ධතාවය අපි අලුත් කරගමු. කැඩුණු තැන් හදාගමු. අපේ ස්වාමින් වහන්සේ කරුණාවේ ස්වාමින් වහන්සේ. ඉතින් ඔයගොල්ලෝ හැම කෙනාටම ජේසු පීඨයි. God bless you.